ඊළඟ කෙනා තමයි වේපචිත්‍ය සුරේන්ද්‍රය. අනිත් කෙනා තමයි පහාරාද අසුරේන්ද්‍රය. මේ අටකතාව සඳහන් කරනවා මොවුන් එවන් නැත්නම් මේ පහාරාද කියන අසුර නායකයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ කොහොමද කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණ දවසේම මුල්ම ධර්ම දේශනාව කරපු දවසේම මේ පහාරාද කියන අසුර නායකයා හිතනවා මම යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ළඟට. එහෙම හිතලා දැන් හෙට යනවා කියලා තීරණය කරනවා. අයි ඊට පහුවෙන්ද උදාහරණාම මම හෙට යනවා කියලා තීරණය කරනවා. මේ විදිහට අවුරුදු 11ක්ම දසරුණා මේ පහාරාද බුදුරජාණන් වහන්සේ හමුවට එන්නේ. ඒ කියන්නේ අවුරුදු 11ක්ම හිතුවා මම යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ළඟට. අවුරුදු 11ක්ම. ඊට පස්සේ 12 වෙනි අවුරුද්දේ තමයි මේ පහාරාද කියන අසුර නායකයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ. බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. මුලින්ම කියන්නම් මේ අසුර කියන වචනේ පුංචි විස්තරයක්. මේ අපි අහලා තියෙනවා සුර අසුර කියලා වචන දෙකක්. සුර කියනකොට ඒ වගේම අසුර කියනකොට අනිවාර්යයෙන්ම මතක් වෙන තැනක් තියෙන්න ඕනේ. මොකක්ද මේ මතක් වෙන තැන? අසුර කියන්නේ මොකටද ආයේ තියෙන්නේ? සතර අපායට. බලන්න. නරක, තිරිසන්, പ്രേත, අසුර. නරක, තිරිසන්, പ്രേත, අසුර. හැබැයි මේ අසුර කියන්නේ ඒ සතර අපායට අයිති වෙන තැන නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මේ අසුර කියන්නේ සතර අපායට අයිති වෙන තැන නෙමෙයි. ඉතින් මේ අසුර කොටසේ වාසය කරන්නේ සාතු මහා දානික කියන දිව්‍ය ලෝකයේ අයත් කොටසක් විදිහට. සුර අසුර කියලා කොටස් දෙකකට බෙදෙනවා. සුර කියලා කියන්නේ සැපයෙන් වැඩි දිව්‍ය දේශ. අසුර කියලා කියන්නේ සැපයෙන් අඩු දිව්‍ය දේශ. මේ අසුරෙන් තමන්ගේ විමාන තනාගෙන ඉන්නේ මහා බුදාශ්‍රිතව. ඒ කියන්නේ චාතු මහා රාජික කියන දිව්‍ය ලෝකයේ තියෙන්නේ මහා මේරු පර්වතය ආශ්‍රිත කරගෙන. මහා මේරු පර්වතය හරි සමතල භූමියක් විදිහට තියෙන්නේ. අන්නේ සමතල භූමිය මත තමයි මේ චාතු මහා රාජික කියන දිව්‍ය ලෝකයේ තියෙන්නේ. ඒ දිව්‍ය ලෝකයේ තමයි යාම තුසිත නිමානති නිවිදියට එකින් එක ඉහළට දිව්‍ය ලෝකෙට හිටලා තියෙන්නේ. අර චාතු මහා රාජික දිව්‍ය ලෝකේ ඉඳන්. මේ චාතු මහා රාජික දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියෝ හඳුන්වන්නේ උපාත දෙවියෝ කියලා. ඒ කියන්නේ භූමිය ආශ්‍රිත කරගෙන විමාන තනාගෙන ඉන්න දෙවියෝ කියන අර්ථයෙන් තමයි මේ දෙවියෝ හඳුන්වන්නේ චාතු මහා රාජික. ඉතින් මෙන්න මේ දේව කොටසට ආය පිරිසක් තමයි අසුර කියලා කියන්නේ. එතකොට තමන්ගේ විමාන තනාගෙන ඉන්නේ ඒ මහා මේරු පර්වතයේ පාමුල මහා මුහුද තුළ. මහා මුහුද තුළ තමයි විමාන තනාගෙන ඉන්නේ. ඒක ලස්සන විස්තරයක් අටකතාව විස්තර කරනවා අපි ඒක පසුව බලමු. ඉතින් කෙසේ නමුත් මේ පහාරාද කියන අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. එන්නේ තාවම ගෞරවයෙන් භක්තියෙන් යුතුව වන්දනාමාන කරා. බුදුරජාණන් වහන්සේ ළඟට එන හැමෝම මොකක් හරි ප්‍රශ්නයක් හදාගෙන තමයි බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ. ඒ කියන්නේ තමන්ට
ගැටලුවක් තියෙන දෙයක් ඉස්සරහට තමයි බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ. හැබැයි මෙයාගෙම නැහැ. මෙයා ප්‍රශ්නයක් හදන්නානේ බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මම මේ පහදාටකින් මුලින්ම ප්‍රශ්නය අහන්න ඕනේ. එහෙම ඉතල බුදුරජාණන් වහන්සේ අහනවා අභිර මතන්ති කියනවා අපිපද පහදාට අසුරා මහා සමුද්‍රෝ අභිර මතන්ති ඉති පහදාට අසුරයින් මහා මුහුදෙහි සිත්තලවා වාසය කරනවාද සිත්තලවා කියන්නේ කැමැත්තෙන් වාසය කරනවාද මහා මුහුද තුල කැමැත්තෙන් යුතුවද විමාන තරාගෙන වාසය කරන්නේ කියලා ඇහුවා. බලන්න වෙනායේද බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ. හැබැයි මෙතනදී බුදුරජාණන් වහන්සේ තමයි පහාරාදගෙන් ප්‍රශ්නයක් ඇහුවේ. පහාරාද පිළිතුරු දෙනවා අභිර මතන්ති බන්දේ අසුරා මහා සමුද්‍රෝති භාග්‍යවතුන් වහන්සේ අසුරයින් මහා මුහුදේ සිත්තලවා වාසය කරනවා කියලා පිළිතුරක් දුන්නා. ඒ කියන්නේ කැමැත්තෙන් යුතුව මහා මුහුද තුල වාසය කරනවා. එතකොට මහා මුහුද කියවට මහා මුහුද උඩින් අහසේ විමාන තරාගෙන ඉන්නේ. මහා මුහුද උඩින් අහසේ විමාන තරාගෙන ඉන්නේ. ඔය බුදුරජාණන් වහන්සේ කියනවා මේකට අයිති නැහැ ඒක. දෙවිවරු විමාන තරා ගන්නවලු කියන්නේ කුමාර දෙවිවරු යම් කිසි ගස්වලට ඉහළින් විමාන තරා ගන්නවා. ඊට පස්සේ පාරවතවලට ඊට පස්සේ ගොඩනැගිලිවලට ඔය පාඨලී පුත්‍ර කියන සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ කියනවා සමහර දෙවිවරු ඉන්නවා එයාලා විමාන තරා ගන්නේ පුංචි ගල් ආශ්‍රිත කරගෙන. ඒ කියන්නේ පුංචි දෙවිවරු ඉන්නවානේ. ඒ පුංචි දෙවිවරු විමාන තරා ගන්නේ පුංචි දෙයක් ආධාර කරගෙන. මධ්‍යම ප්‍රමාණ දෙවිවරු මධ්‍යම ප්‍රමාණයේ නිසා ආධාර කරගෙන තමයි විමාන තරා ගන්නේ. ඒ කියන්නේ ඒ මත නෙමෙයි ඊට ඉහළ අහස තමයි තමන්ගේ විමානය තරා ගන්නේ. ඊළඟට විශාල බල සම්පන්න දෙවිවරු විශාල ගොඩනැගිලි වලට අධිග්‍රහිත වෙලා ඒවැ තමන්ගේ විමානය තරා ගන්නවා. අන්න ඒ වගේ මෙන්න අසුර කියන කොටාසය දේව කොටාසය මොල් විමානයේ තරාගත්තේ මහා මුහුද උඩින් ආකාශය. අහස තමයි විමානයේ තරාගෙන හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා පහාරාද ඇයි අසුරයින් මහා මුහුදට සිත්තලවා වාසය කරන්නේ? ඇයි කැමැත්තෙන් මහා මුහුද තුල වාසය කරන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවා. එතෙන් පහාරාද ගුණනි කැමැත්තෙන් වාසය කරනවා කියලා මහා මුහුද තුල බුදුරජාණන් වහන්සේ අහන ඇයි කුමන හේතුවක් මතද මහා මුහුද තුල කැමැත්තෙන් වාසය කරන්නේ? කුමක් දකින්නවද? කුමන ආශ්චර්යයක් දකින්නද කියලා මහා මුහුද තුල වාසය කරන්නේ? ඉතින් මේ පහාරාද කියනවා අට්ඨ මහා සමුද්‍රෝ අච්චරියා අභූතා ධම්මා යේ විස්වා අසුරා මහා හිතෝ අභිරමසන්ති. බුදුරජාණන් වහන්සේ මහා මුහුදෙහි අසුරයන් සිත්තලවා වාසය කරන්නේ කරුණු 8ක් නිසා. ඒ කියන්නේ අතුරුද වූ කරුණු 8ක් නිසා ආශ්චර්ය වූ කරුණු 8ක් නිසා තමයි මහා මුහුද තුල සිත්තලවා වාසය කරන්නේ. මම හිතන්නේ හැම කෙනෙක්ම මේ කරුණු ටික දන්නවා ඇති. අපි එකින් එක මේ කරුණු ටික බලමු. ඒ කියන්නේ මහා මුහුද තුල තියෙන ආශ්චර්ය අද්භූත වූ කාරණාවන්
8. පළවෙනි එක තමයි මහා සමුද්‍රෝ වන්තෝ සංජේ අනුකුප්ප නින්දෝ අනුකුප්ප දෝරෝ අනුකුප්ප පබ්බහාරෝ ආයතකේනේව පාපතෝ. කියන බුදුරජාණන් වහන්සේ මහා මුද අනුපිළිවෙලින් ගැඹුරක් කරා යනවා. බලන්න මහා මුද අනුපිළිවෙලින් තමයි ගැඹුරක් කරා යන්නේ. අනුපිළිවෙලින් ගැඹුරක් කරා යන්නේ. බලන්න අපි යනවානේ මහා මුද බලන්න. කාර්යවලදී නොයෙක් අවස්ථාවලදී අපි මොහොත වලට යනවා. පුංචි දරුවෙක් වුණත් අරගෙන ගිහිල්ලා ඒ පුංචි දරුවා මහා මුදේ තිබ්බොත් මහා මුදේ වතුර ඇවිල්ලා ඒ පුංචි දරුවාට දෙනවා. හැබැයි උඩුකටලවත් හරියට දෙන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රමයෙන් තමාදෙකට යන්නේ. පුංචි තැනක ඉඳන් පටන් අරගෙන අද විශාල ප්‍රමාණික ගැඹුරක් කරා යනවා. ඒක සිතන්න බෑ ඒ ගැඹුර. ඒකට පටන් ගන්න වෙලදී පුංචි විපාකකින් පටන් ගන්න. අපිට ටිකක් දුරට යන්න පුළුවන්. ටිකක් දුරට ගියාට අපි ඉවරට දෙන්නේ. ගොඩක් දුරට යන්න පුළුවන්. හැබැයි තව ටිකක් ගියොත් නම් අපි කියනවා. මොකද ක්‍රමයෙන් තමයි මහා මුදේ ගැඹුරු වෙලා තියෙන්නේ. සිතා ගන්නවත් බැරි ගැඹුර මුහුදේ පැටට යනකොට පවතිනවා. ඉතින් මේ මහාරාජ කියන අසුරෙන් කියන බුදුරජාණන් වහන්සේ මහා මුහුද අනුපිළිවෙලින් ගැඹුරක් කරා යන්නේ. අනුපිළිවෙලින් ගැඹුරක් කරා යන්නේ. ඒක නිසා මේ මහා මුහුදට අසුරයන් ආස කරනවා. මොකද නම් පළවෙනි කාරණාව අනුපිළිවෙලින් ගැඹුරක් කරා යනවා මහා මුහුද. මහා මුහුද අනුපිළිවෙලින් ගැඹුරක් කරා යන දෙයින් අසුරයන් ඒකට ආස කරනවා. ඒක නිසා එහි තුල වාසය කරනවා. ඊළඟට කියනවා දෙවනි ආචාර්යතුන්ට කාරණාව දෙවනි එක තමයි කියනවා බුදුරජාණන් වහන්සේ මහා මුහුද කියන දෙවනි ආචාර්යතුන්ට කාරණාව තමයි මහා සයුරට සීමාවක් තියෙනවා. මහා සයුරට සීමාවක් තියෙනවා. මොකක්ද සීමාව? වෙරළ තමයි සීමාව. මේ මහා සයුරේ වෙරළ ඉක්මවන්නේ නැහැ. බලන්න වෙරළ ඉක්මවන්නේ නැහැ මේ සාගරේ නැත්නම් මුහුද වෙරළ ඉක්මවන්නේ නැහැ. වෙරළ තමයි සීමාව. ඒ සීමාව ඉක්මවලා එන්නේ නැහැ. සීමාව ඉක්මවලා කොටද මේ මහා මුහුදේ නැහැ. ඒක නිසා මේ මහා මුහුදට අසුරයන් නාශ කරන්න කියලා කිව්වා. මහා මුහුදට සීමාවක් තියෙනවා. සීමාව තමයි වෙරළ. මහා මුහුදේ සීමාව ඉක්මවන්නේ දෙවියන් අසුරයන් මහා මුහුදට ආශ කරනවා කියලා පහදාලා සිදුතුනා. ඒ තමයි දෙවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව. මහා මුහුද තුළ තියෙන මහා මුහුද සීමාව ඉක්මවන්නේ නැහැ. තුන්වෙනි ආශ්චර්ය අද්භූත කාරණාව කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ මහා මුහුදෙහි මලකුණු තියාගන්නේ නැහැ. තුන්වෙනි එක මොකද්ද? මහා මුහුද තුළ මලකුණු තියාගන්නේ නැහැ. බලන්න මහා මුහුදට වැටෙන හැම දෙයක්ම උස්සගෙන ඇවිල්ලා කොහෙන්ද කියන්නේ? වෙරළෙන් කියනවා. බලන්න ළමයි මුහුදට ගිහිල්ලා සෙරප්පු ගලවලා ඈතට ඉස්ති කරනවා. හැබැයි ඒක ආපහු වෙනවා. ආපහු වෙලා වෙරළට ගහනවා. ආපහු වෙරළට ගහනවා.
අන්න ඒ වගේ තමයි මහා මොහොතේ කිසිම මලකුණක් තියාගන්නේ කිසිම දෙයක් තියාගන්නේ පිටින් වැටෙන හැම දෙයක්ම අහපව ගෙනල්ලා ඔසවා පිටින් කරුවා මෙන් දෙරකට ගෙනත් දානවා. කාලවිසින්ම දෙරකට ගෙනත් දානවා. ඒක නිසා මේ අසුරෙන් මහා මොහොතට ආස කරනවා කියලා ප්‍රකාශ කළා. දැන් කාරණාවන් කීයක් කිව්වද? තුනයි. මොකක්ද පළවෙනි එක? මහා මොහොතේ අනුකූලී කියනවා කරා යනවා. දෙවෙනි එක මහා මොහොතේ සීමාවක් තියෙනවා. තුන්වෙනි එක මහා මොහොතේ මාර්ගම තියාගන්නේ නැහැ. ඉතින් මේ තමයි කාරණා තුන. ඊළඟ හතරවෙනි කාරණාව තමයි කියනවා බුදුරජාණන් වහන්සේ මේ මහා මොහොතේ විශාල ගංගාවක් වෙනවා. ඒ කියන්නේ විශාල ගංගාවක් වෙනවා. ඒ ඔක්කොම ගංගා එන්නේ නම්බ අතහැරලා. නම්බ අතහැරලා තමයි ඒ ගංගා එන්නේ. මෙතන කියනවා ඒ ගංගා ටික ගමනේ තියෙන විශාලම ගංගා ටික. ගංගා යමුනා අචිරවති සරබු මහි. මොකද ඒ ගංගා පහ ගංගා යමුනා අචිරවති සරබු මහි. මේකට නමක් කියනවා. මොකද කියන්නේ? පංච මහා ගංගා. මෙන්න මේ ගංගා පහම මහා මුහුදට වැටෙනවා. හැබැයි මහා මුහුදට මේ ගංගා වැටෙනකොට ඔක්කොම නම් අතහැරලා තමයි එන්නේ. ඒ කියන්නේ මහා මුහුදට වැටුණාට පස්සේ මේ ගංගා නංගල මේ යමුනා නංගල එහෙම කියලා වෙන් කරන්න බැහැ. ඔක්කොම එතකොට මහා මුහුදේ තියෙන වතුර ටිකක් විතරයි. අර නාම ගංගා කියන නම අතහරිනවා. ගෝත්‍රය අතහරිනවා. ඔක්කොම අතහැරලා තමයි මහා මුහුදට වැටෙන්නේ. ඉතින් මෙන්න මේ ගංගා පහගෙන කියනකොට ඉතාම ලස්සන විස්තරයක් අට කතාවෙහි සඳහන් කරලා තියෙනවා. අපි මුංචි වෙලාවක් අන්නේ විස්තරයක් දැනගෙන ඉමු. මොකද පංච මහා ගංගා කියන්නේ දඹදිව තුන ඉන්දියාවේ තියෙන විශාලම ගංගා පහ. ඔය ගංගා කියන කඩල විතරක් පළලයි කිලෝමීටර් 8ක් විතර. ගංගා නම් කියනවා. ඊටසේ යමුනා කඩල විතර කිලෝමීටර් 4ක් විතර පළලයි. අපේ ගංගාවට හිතන්නවත් යමුනා කඩේ අත්තත් අපේ ගංගාවට වඩා ගංගා 4 මෙතර විතර ඒ තරම් විශාලයි. යමුනා කඩේ අත්ත විතරයි. ඉතින් මෙන්න ගංගා හතර ගැන ඇත්තටම අපි පොඩ්ඩක් දැනගන්න ඕනේ. කියනවා මෙන්න මෙහෙම. මේ මහා මේරු පර්වතයේ පාමුල මහා මේරු පර්වතය දකින්නට පුළුවන් පුදුන්ට ඒ බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරජාණන්ට රහතන් වහන්සේලාට එන්තිලාගේ උතුමන් වහන්සේලාට ඒක මේ මහා මේරු පර්වතය දකින්න පුළුවන්. අනිත් සියලුයට අපිට දෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ මහා මේරු පර්වතයේ පාමුල යොදුන් 150ක් විශාල නිල් හතක් තියෙනවා. ඒ කියන්නේ නිල් හතක් තියෙනවා යොදුන් 150ක් පමණ විශාල. ඒ නිල්හත කියනවා පළවෙනි එක තමයි අනෝතත්තරිය. පළවෙනි එක තමයි අනෝතත්තරිය කියන්නේ. ඒක නම් හැමදෙයක්ම නැති ඔය බුදුරජාණන් වහන්සේ ජෝතිවලට වැඩම කරලා අපෝධර්මයේ දේශනා කරලා දාන වර්ධනයට මේ කොහෙද මේ අනෝතත්තරියට සාරිපුත්ත මහරහතන් වහන්සේ දානය අරගෙන එතනට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරනවා. අනෝතත්තරිය
ඊළඟට තමයි ඛණ්ඩ මුණ්ඩ විල කියලා තව එකක් කියනවා. ඛණ්ඩ මුණ්ඩ විල කියලා. ඊට පස්සේ තව එකක් තියෙනවා තතකාල විල කියලා. මේ හතක් තියෙනවා. හතරවෙනි එක තමයි චත්තන්ත විල. චත්තන්ත ච කියලා කියන්නේ චත්තන්ත විල. ඊළඟට තමයි කුණාල විල කියලා තව එකක් තියෙනවා. මන්දා කීවිල සීම පාත විල කියලා මහා විල් හතක් තියෙනවා. විල් හතක් තියෙනවා. මෙන්න මේ විල් හතෙන් අනෝතත්ත විල ඉතාම වැදගත් එකක්. අනෝතත්ත විල. අනෝතත්ත විල මේ විල් හතෙන් වෙනම පිළිකලා තියෙනවා. අනෝතත්ත විල පිළිකලා තියෙන්නේ තවත් පර්වත හතරක් නැත. මහමෙව් පර්වතයේ පාමුල තවත් පර්වත හතරක් නැත තමයි මේ අනෝතත්ත විල පිළිකලා තියෙන්නේ. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ අනෝතත්ත විලෙන් ජලය ගලාගෙන යනවා මහා මුහුදට. හැබැයි ඒක පෙනෙන්නේ නැහැ. මිනිස්සුන්ට ඒක පෙනෙන්නේ නැහැ. ඒකත් තියෙන මහා මුහුදට යනවා. අනෝතත්ත විලේ වතුර. මේ අනෝතත්ත විලේ තමයි දිව්‍ය නාද කියන මොම් පැන් පහසු වෙන්නේ. ඒ කියන්නේ ජල ක්‍රීඩා කරනවා. ඒ අනෝතත්ත විල තුළ ඊට පස්සේ බුදුවරු පසේ බුදුවරු එර්දලාගේ රහතන් වහන්සේලා දැන් පහසු වෙනවා. ඒ අනෝතත්ත විලේ. ඉතින් මෙන්න මේ අනෝතත්ත විල තුලින් ඊළඟට කියනවා ඒ අනෝතත්ත විල තුළ හතර පැත්තේ කටවල් හතරක් තියෙනවා. හතර පැත්තේ කටවල් හතරක් තියෙනවා. සිංහ මුඛය හැටියට එක් කටක් තියෙනවා. ඒ කියන්නේ සිංහයේ කටක් වගේ එක් විවරයක් තියෙනවා. ඊළඟට හත්ති මුඛය කියන්නේ හස්තිගේ ඇටෙක්ගේ මුඛයක් වගේ තවත් කටක් තියෙනවා. හතර පැත්තේ. ඊළඟට අශ්ව මුඛය කියලා තවත් එකක් තියෙනවා. වෘෂභ මුඛය කියලා තව එකක් තියෙනවා. ඒ විදිහට කටවල් හතරක් තියෙනවා. මෙන්න මේ කටවල් හතරෙන් උතුරු දිශාවෙන් ඒ කියන්නේ ඒ පැත්තේ පිටලා තියෙන කට කතාවෙන් විස්තර කරලා නැහැ. උතුරු දිශාවෙන් නික්මෙන ජල ධාරාව වට තුනක් පැටකුණු කරනවා මේ අනෝතත්ත විලවටේ. පැටකුණු කරගෙන වට තුනක් ගමන් කරනවා. මේ අනෝතත්ත විලවටේ වට තුනක් හරියටම ගමන් කරනවා. ඒ ගමන් කරලා ඊට පස්සේ කියනවා වට තුනක් ගමන් කරලා පොළොවේ යටින් තවත් සැටය තුනක් ගමන් කරනවා. පොළොවේ යටින් සැටය තුනක් යොදුන් 60ක් ගමන් කරනවා. යොදුන් 60ක් ගමන් කරලා ඊට පස්සේ ඒ යොදුන් 60න් පොළොව විඳගෙන ඉහළට මතුවලා වින්ධ්‍යා කියන තිරිසන් පර්වතය මෙතනදී නම් කරන්නේ පර්වතයේ වින්ධ්‍යා කියන නමින් මෙන්න මේ පර්වතය උඩට ඇදගෙන වැටෙනවා. පර්වතය උඩට ඇදගෙන වැටුණාට පස්සේ මේ පර්වතය උඩට වැටිලා මේක හරියට අර අතේ ඇඟිලි පහ වගේ කොටස් පහකට විසිරෙනවා. අන්නේ කොටස් පහ තමයි ගංගා යමුනා අචිරවතී සරණු මහී කියලා මතු පිටින් මහා මුහුදට ගලාගෙන යන්නේ. අරන්තාව ලස්සන විස්තරයක් කියලා තියෙන්නේ. මේ ගංගා පටන් ගන්න නැති. මේ ඉන්දියාවේ විශාල ගංගා පහ. මේ ගංගා පහ පටන් ගන්නේ අන්නේ විදිහට. ඊට පස්සේ තමයි පොළොව මතු පිටින්නේ ගංගා පහ ගමන් කරන්නේ. ඉතින් මේ ගංගා පහ මහා මුහුදට වැටෙන්නේ අර පොළොව නම් කොට
නාවකේ සම්බන්ධ නැහැ. ඒ ගංගානංගගේ වතුර, යමුනාගේ වතුර එහෙම කියලා වෙන් කරන්න නැහැ. මහා මුහුදට වැටුණාට පස්සේ එකම එක වතුරයි තියෙන්නේ මහා මුහුදේ වතුර විතරයි. ඒක නිසා මහා මුහුදට ගංගා වැටෙනවා. ඒ කොහොම නම් අතහැරලා එනවා. ඒක නිසා මහා සමුද්‍රය කියන නම විතරයි මෙතනින් භාවිතා කරන්නේ. අසුර ඉන්න එකට ආස කරනවා කියලා ප්‍රකාශ කළා. ඒ කියන්නේ කාරණාවද? හතරවෙනි කාරණාව. ඊළඟ පස්වෙනි එක තමයි ඒ වගේ ඒ ගංගා යමුනා අජරතේ සරබුරු මහි මේ විදිහට විශාල ගංගාවේ මහා මුහුදට වැටෙනවා. විශාල ගංගාවක් නා ඒ ගංගාව විතරක් නෙමෙයි තවත් විශාල ගංගාවක් වෙනවා. ඔය ලෝකෙම තියෙන ගංගා ඔක්කොම මේ මහා මුහුදට වැටෙනවා. ජබරන ගංගාවේ තියෙන ගංගා ප්‍රධාන ගංගාවට ඒ හතරක් මහා මුහුදට වැටෙනවා. කියනවා විශාල වශයෙන් ගංගා මහා මුහුදට වැටෙනවා. ඒ වගේම වැස්ස වැටෙනවා. වැස්සක් වැටෙනවා. හැබැයි මහා මුහුදේ වතුර අඩු වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ. කොච්චර ගංගා ගැලුවත් කොච්චර වැස්ස මහා මුහුදේ වතුර අඩු වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා අසුරෙන් මහා මුහුදට ආස කරනවා. ඒ තමයි මහා මුහුදේ තියෙන ආචාර්යයන් පස්වෙනි කාරණාව. ඊළඟට හයවෙනි කාරණාව කියනවා මහා මුහුදට එකම එක රසයයි තියෙන්නේ. මොකක්ද මහා මුහුදේ තියෙන රසය? ලුණු රස. මහා මුහුදේ තියෙන රසය තමයි ලුණු රස. ඉතින් මහා මුහුදේ එකම එක රසයයි තියෙන්නේ. අන්න ඒක නිසා මහා මුහුදට අසුරෙන් විනාශ කරනවා. බලන්න මේ මහාරාජ කියන අසුර නායකයා ඉතාම බුද්ධිමත් කෙනෙක්. එයා තමයි මේ ප්‍රකාශ කරන්නේ. එයා කියනවා මහා මුහුදේ තියෙන්නේ එකම එක රසයයි. ඒ ලුණු රසය විතරයි. ඒකට තමයි අසුරෙන් ආස කරන්නේ. ඊළඟ හත්වෙනි කාරණාව තමයි ආචාර්යත්වයට කාරණාව මහා මුහුද තුළ තියෙන මහා මුහුද තුළ වටිනා සම්පත් තියෙනවා. මහා මුහුද තුළ වටිනා සම්පත් තියෙනවා. මොනවද මේ වටිනා සම්පත්? මුතු, මිනි, වෙරළු සත්, ඒ වගේම සිතා, පවරු, රෙදි, රන් ඊට පස්සේ තව තියෙනවලු පිරුමිරා කියලා මැණික් ගල්ලා කියලා. ඒ වගේම නැසෙලි ගල් කියලා තව මැණික් ගල්ලා එකක් තියෙනවා. මෙන්න මේ වගේ විශාල රසයෙන් සම්පත් මහා මුහුද තුළ තියෙනවා. මහා මුහුද තුළ තියෙනවා මේ විශාල වශයෙන් මේ වගේ මැණික්, පවරු, විශාල වටිනා වස්තු. මෙන්න මේ වටිනා වස්තු දැක අසුරෙන් ඒකට ආස කරනවා. මහා මුහුදට ආස කරනවා. ඒක නිසා අසුරෙන් මේ මහා මුහුදට ආස කරමින් වාසය කරනවා. ඒ තමයි හත්වෙනි ආචාර්යත්වයට කාරණාව. මහා මුහුදේ ආචාර්යත්වයට කාරණා කීයක් තියෙනවද? 8යි. ඊළඟට අපි කියන්නේ 8වෙනි එක. මහා මුහුද තුළ ඉන්නවලු සත්ත්වයන්. ඒ කියන්නේ සත්තුන්ට සත්ත්වයින්ට මේක ආවාසය. දැන් බලන්න පහාරාජ එහෙම නැත්නම් අසුරයන් ජීවත් වෙන්නේ කොහෙද? මහා මුහුද තුළ. ඊළඟට නාගයෝ නාග විමාන කරගෙන ඉන්නේ මේ මහා මුහුද තුළ. ඊළඟට කියනවා මෙන්න මේ අය ඉන්නවලු. තිමිංගල කියලා විශාල මත්ස්‍යයන් සතුන් මේ තුළ ඉන්නවලු. අපි දන්නේ මහා මුහුදේ විශාල සත්‍යය මොකද? කල්මහා කියලා. කල්මහා නෙවෙයි විශාලම සත්‍යය. බුදුරජාණන් වහන්සේ මේ අසුරයා කියන මහාරාජ තිමිංගල කියලා. විශාල
ශරීර තියෙන සත්ත්වයෝ ඉන්නවලු මහා මුහුදේ. ඊළඟට අසුරයන්, නාගයන්, ගන්ධබ්බයන් කියන ආකාරයන් මේ කොළොම ආවාස තියෙන්නේ මහා මුහුද තුල. ඔවුන්ට මේක ආවාසය. ආවාසය කියන්නේ වාසස්ථානය. මෙන්න මේ කාරණා දෙක අසුරයන් මහා මුහුදට ආස කරනවා කියලා පහාරාජ ප්‍රකාශ කළා. මේ තමයි මහා මුහුද තුල තියෙන ආශ්චර්ය අద్భుත කාරණාට. බලන්න මතකද බලන්න. පළවෙනි එක මොකක්ද? මහා මුහුද අනුපිළිවෙලින් ගැඹුරක් කරා යනවා. ඊළඟට මහා මුහුදට සීමාවක් තියෙනවා. ඊළඟ තුන්වෙනි එක මහා මුහුදෙහි මලකුණු තියාගන්නේ. මහා මුහුදට වැටෙන විශාල ගංගා මතකද ගංගා ටික? ගංගා යමුනා අතිරේදී සරගුරු මහි මේ කොච්චර ගංගා වැටුණත් ඔක්කොම නම්වත් අතහැරලා ඉන්නේ. මුහුදට ආවට පස්සේ එකම එක නමයි ඒ මහා සමුද්‍රය කියන නම විතරයි. ඊළඟට මේ මහා මුහුද කොතරම් ගංගා ගැලුවත් වර්ෂාව වැටුණත් අඩු වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ. මහා මුහුදට තියෙන එකම එක රසයයි ඒ බුදු රසය විතරයි. ඊළඟට මේ මහා මුහුද තුළ වටිනා සම්පත් තියෙනවා. ඊළඟට මේ මහා මුහුද සත්වයින්ට ආවාසයක්. මෙන්න මේ ආචාර්ය අද්භුත කාරණාට දෙක අසුරයන් මහා මුහුදට ආස කරනවා කියලා මේ පහාරාජ කියන අසුර නායකයා ප්‍රකාශ කළා. මෙහෙම ප්‍රකාශ කළා පහාරාජ කියන අසුර නායකයා බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අපිකන ගන්තේ භික්ඛු ඉමස්මින් ධම්මනේ අබිරමතන්ති. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු මේ ධර්ම විනය තුළ කියන්නේ ධර්මය තුළ සිතල්වා වාසය කරනවාද කැමැත්තෙන් වාසය කරන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා අබිරමතන්ති පහාරාජ භික්ඛු ඉමස්මින් ධම්මනේ. පහාරාජ භික්ෂු මේ ධර්මය තුළ සිතල්වා වාසය කරන්නේ කැමැත්තෙන් වාසය කරන්නේ. ඊළඟට ආනන්ද කටිකාණ බන්තේ බුදුරජාණන් වහන්සේ ඉමස්මින් ධම්ම විදේ අච්චරියා භූතා ධම්මා මේ විස්සා භික්ඛු ඉමස්මින් ධම්ම විදේ අපරමතන්ති. බුදුරජාණන් වහන්සේ යම් ආචාර්යයා දැකදකද භික්ෂුවෝ මේ ධර්ම විනය තුළ ධර්මය තුළ කැමැත්තෙන් යුතුව සිතට වාසය කරන්නේ කියලා කිව්වා. ඒකෙන්ම තියෙනවා නම් කොහොමද දැකදකද මේ ධර්මය තුළ වෙසෙන්නේ කියලා ඇහුවේ. ඒකෙන් කියනවා නම් ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා අත්ත පහාරාදේ මස්මින් ධම්මනේ අච්චරියා අද්භුතා ධම්මා ये विश्वदिष्टा भीकुमस्मिन् धम्मविनये अभिरमतन्ति. කතමේ අට බුදුරජාණන් වහන්සේ කියන පහාරාද ආචාර්ය වූ අද්භුත වූ කාරණා අටක් දැකලද භික්ෂු මේ ධර්මය තුළ වාසය කරනවා. කුමක්ද මේ අට? හැම කෙනෙක් විසින්ම දැනගත යුතුම කාරණා. දැන් බලන්න මහා මුහුද තුළ කාරණා අටක් තිබුණානේ. ආශ්චර්ය අද්භුත වූ කාරණා අටක්. බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙම. පහාරාද මහා සයෝර එහෙම නැත්නම් මහා මුහුද අනුපිළිවෙලින් තමයි ගැඹුරක් කරා යන්නේ. ඒක තමයි ආශ්චර්ය අද්භුත කාරණාව. පළවෙනිට අන්න ඒ වගේ පහාරාද මගේ මේ ශාසනයක් එහෙමයි.
අනුපිළිවෙලින් තමයි යහුලක් කරා යන්නේ. පටන් ගත්ත තැනදීම රහත් වෙනවා කියලා ධර්මයේ උගන්වන්නේ නැහැ. බලන්න පටන් ගත්ත තැනදීම රහත් වෙන්නේ නැහැ. අනුපිළිවෙලින් තමයි යහුලක් කරා යන්නේ. බලන්න ක්‍රමයෙන් යන්නේ මුලින්ම සීලය. මුලින්ම කුසල අකුසල කුසල ඊළඟට පින්දහම් කිරීමේ ඔක්කොම දෙලා සිරලකින් බණ භාවනා සමත විදර්ශනා කරලා ධ්‍යාන වඩලා ඊට සෝතාපට්ටි මාර්ගයේ ගමන් කරලා ඵලය ලබාගෙන සකදාගාමී මාර්ගයේ ගමන් කරලා ඵලය ලබාගෙන අනාගාමී මාර්ගයේ ගමන් කරලා අනාගාමී ඵලය ලබාගෙන අරිහත් මාර්ගයේ ගමන් කරලා අරිහත් ඵලය ලබාගෙන පටන් ගත්ත තැනින්ම රහත් වෙන්නේ නැහැ. බලන්න අපි යාළුත් මේ මඟ පටන් ගත්ත තැනින්ම රහත් වෙන්නේ නැහැ. අපි දැන් හිතමු එහෙම. අපි එකපාරට මේ ධර්මයට එනවා. එදාට රහත් වෙන්නේ නැහැ. මේක කියලා තියෙන පටන් ගත්ත තැනින් රහත් වෙන්නේ නැහැ. ඒකට ගුණ පිළිවෙත් පුරන්න ඕනේ. ගුණ සම්පූර්ණය කරන්න ඕනේ. නිවැරදිව සිත සකස් කරලා තියෙන්න ඕනේ. අන්න ඒකයි මේ ධර්මයේ තුල තියෙන ආශ්චර්යය. අනුපිළිවෙලින් තමයි යතුරස්ථාන යන්නේ. පිළිවෙලින් තමයි රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. එකපාරටම රහත් වෙන්නේ නැහැ. එකපාරටම රහත් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කාරණාව දැක තමයි භික්ෂුව මේ ධර්මයට ආස කරන්නේ මේ ධර්මයේ තුල වාසය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මොකද නම් අපි දැනගත යුතු පළවෙනි කාරණාව මේ ධර්මයේ තියෙන ආචාර්යත්වක කාරණාව. මේ ධර්මයක් හරියට මම පුත වගේ උපමා කරන්න පුළුවන්. මොකද අනුපිළිවෙලින් තමයි යමුලක් කරා යන්නේ. අපි ආයතයේ තේරෙන්නේ මෙන්න මේ කාරණය බුද්ධ ශ්‍රාවකයන් දන්නවා, දකිනවා. ඒක නිසා එයාලා මේ ශාසනයට එනවා. ශාසනයට ඇවිල්ලා පිළිවෙලින් ක්‍රමයෙන් එයාලා රහතන් වහන්සේලා බවට පත් වෙනවා. ඒ කියන්නේ ධර්ම අවබෝධය ලබනවා. මේ තමයි ධර්මයේ තියෙන පළවෙනි ආශ්චර්යත්වයට කාරණාව. ඊට පස්සේ දෙවෙනි කාරණාව කියනවා සේයතාපි පහාරාද මහා සමුද්‍රයේ සීමාවක් තිබුණා. මොකද මහා සමුද්‍රයේ තිබුණ සීමාව පහාරාද මහා මුහුදට සීමාවක් වගේ දෙරළ තියනවා වගේ තමයි මේ ධර්මයේ තුල සීමාවක් තියෙනවා. පද්ද සීමාව සීලය. අනිත් ඔක්කොම දන්නේ නැහැ සීමාව මොකක්ද කියලා. මොකද්ද සීමාව? සීලය. සීලය තමයි සීමාව. මේ සීමාව ඉක්මවලා ශ්‍රාවකයන් ගමන් කරන්නේ නැහැ. සීමාව ඉක්මවලා ගමන් කරන්නේ. සීලය තමයි සීමාව. බලන්න බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට එවැගේම විනිශ්චාවකයින්ට සීලයක් දේශනා කළා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ පනවන ලද සීලය. පනවන ලද සීලය. ඉතින් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පැනෙවුවා. කොහොමද පැනෙවුවේ? භික්ෂු කියන්නේ උපසම්පදා සීලය රකින්න අය. ඉතින් මේ භික්ෂුන්ට උපසම්පදා සීලය පැනෙවුවා. ඒ කෝටි ගානක් ශික්ෂාපද තියෙන උපසම්පදා සීලය භික්ෂුන්ට පැනෙවුවා. ඒ වගේම භික්ෂුණීන්ට එහෙමයි. එතන භික්ෂුණී කියලා අපි අර ඇත්තම කතා කරලා නැහැ භික්ෂුණී ශාසනය. නොවෙන් මාතෘ දහම් වෙලා දැන් දීර්ඝ කාලයක් ගත වෙලා තියෙනවා. අද දීර්ඝ කාලයක් ගත වෙලා ඉතින් ඒක නිසා අපිට ඒක එතරම් වැදගත් වෙන්නේ නැහැ.
ආරක්ෂා කළ යුතුයි. සාමණේරයන්ට සීලය. ඒ වගේම තමයි පිළිපින්නතුන්ට සීලයන් දෙකක් දැනෙනවා. පළවෙනියට නිත්‍ය සීලය විදිහට පංච සීලය දැනෙනවා. පළවෙනි සීලයක් විදිහට පංච සීලය දැනෙනවා. ඊළඟට කිව්වා අටමසකට වඩා උපෝසතේ සමාදන් විය යුතුයි. ඒ කියන්නේ මාසෙට දෙපාරක්, මාසෙකට දෙවතාවක් අටසිල් සමාදන් විය යුතුයි කියලා පනවා වදාළා. මේ තමයි සීලය. මෙන්න මේ සීලය සමාදන් වුණ කෙනා සම්බුද්ධ ශ්‍රාවකයින් මේ සීලය මායන්නේ නැහැ. මේ සීලය මායන්නේ නැහැ. බලන්න සීමාව ඉක්මවා ගිහිල්ලා නම් ඒ කියන්නේ ශික්ෂාවට කැඩුනා නම් ඔබ සීමාව ඉක්මවලා ගිහිල්ලා කියන්නේ එයා තථාගත බුද්ධ වචනය පිළිගන්න ගමන් කරනවා. බලන්න සීලය ඉක්මවලා ගිහිල්ලා ඔබට සීලය කියන්නේ සිහියෙන් ආරක්ෂා කළ යුතු දෙයක්. නුවණින් දකින්න ආරක්ෂා කළ යුතු දෙයක්. සීලය කියලා කියන්නේ. මේ සීලය ඇත්තටම ගොඩක් වැදගත්. ඒක හොඳට මතක තියාගන්න. මේ සීලයම තමයි අපිට නිවනට පාර සකස් කරලා දෙන්නේ. ඒ කියන්නේ ධර්මාවබෝධය පිණිස ගමන් කරන්න මාර්ගයක් වෙන්නේ සීලය. සීලයෙන් අපි පිළිසුදු වෙන්න අපි පිටුපසට නෙමෙයි ගමන් කරන්නේ. ඉදිරියට. ඒ කියන්නේ නිවන දෙසට ගමන් කරන්නේ. පංච සීලය ගත්ත ශික්ෂාපද පහම අනිවාර්යෙන්ම රැකිය යුතුයි. ඒක අනිවාර්යයි. ඊට පස්සේ අපි අටමසකට වඩා උපෝසතේ සමාදන් වෙනවා. අටමසකට වඩා උපෝසතේ සමාදන් වෙනවා තියා. එකවරක්වත් අටසේ සමාදන් වෙන්නේ නැහැ අට කාලේ වෙනකොට. ඉතින් අටකාලේ මාසයකට දෙවතාවක් අටසේ සමාදන් වෙනවා. ඒ අටසේ සමාදන් වෙලා ඒ අටසේ අෂ්ටාංග සීලය ආරක්ෂා කරනවා. එතෙන්දී විශේෂයෙන් මේ අටසේ සමාදන් කරන්නේ අදි සීලය තුළ ඉක්මීමට. මේ පංච සීලයට එවැගේම අෂ්ටාංග සීලයට අදි සීලය කියලා කියනවා. මොකද මේ තුලින් ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. ඒක නිවන් දකින්න පුළුවන්. මේ සීල ආරක්ෂා කරලා. පංචශීල එවැගේම අටසීල ආරක්ෂා කරලා නිවන් දකින්න පුළුවන්. ඒක නිසා මේකට කියනවා අදි සීලය කියලා. අදි සීලය කියලා මේකට පාවිච්චි කරනවා. ඊළඟ උපසම්පදා සීලයට කියනවා අදි සීලය කියලා. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ සීලය නුවණින් දකින්න ආරක්ෂා කරන්න ඕනේ. එහෙම නැතුව ආරක්ෂා කරන්න බැහැ. මම මුංචි දෙයක් කියලා දෙන්නම්. ඔය අපි පංචශීල රකින්නකොට පංචශීලය රකින්නකොට බලන්න අපි අවබෝධයෙන් යුතුවට රකින්න කියලා මේ කාරණා ටික අහගත්තට පස්සේ අපි මුලින්ම සමාදන් වෙන ශික්ෂාපදය තමයි මොකක්ද? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙනවා. කෙටියෙන් කිව්වොත් පරපණ සීලෙන් වරදින් කියලා. ඉතින් මෙන්න මේ පරපණ කියන්නේ මොකක්ද කියලා කොහොමද ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ කියලා නොදැන හිටියොත් අනිවාර්යෙන්ම යාට මේ ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. ඒක මේ කාරණා නොදැන හිටියොත් අනිවාර්යෙන්ම යාට ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. කියලා මෙහෙම පාරෝ භවේ පාන සංඤී වචක චිත්ත මුඛක්ඛෝ තේජ ජීවිත නාසෝච අංගා පංච වදස්සිනි. අංග පහක් එකතු වීමෙන් තමයි ප්‍රාණඝාතය නැති අකුසල කර්මය සිද්ධ වෙන්නේ. අංග පහක් එකතු වීම. මොකක්ද මේ අංග පහ? පළවෙනි එක තමයි පණ ඇති සතෙක් යොයිතුයි. පණ ඇති සතෙක් යොයිතුයි. දෙවෙනි එක පණ ඇති සතෙක්
බව දැනගත යුතුයි. පණ ඇති සතෙක් බව දැනගත යුතුයි. තුන්වෙනි එක මරන්නට සිතක් ඉපදිය යුතුයි. හතරවෙනි එක මරන්නට උපක්‍රමයක් කළ යුතුයි. පස්වෙනි එක නෑ. සත්‍යය මරණයටපත් විය යුතුයි. මරණයටපත් විය යුතුයි. බලන්න කරුණු පහ. පණ ඇති සතෙක් විය යුතුයි. පණ ඇති සතෙක් බව දැනගත යුතුයි. මරණයට සිතක් ඉපදිය යුතුයි. උපක්‍රමයක් කළ යුතුයි. සත්‍යය මරණයටපත් විය යුතුයි. මෙන්න මේ කාරණාව සම්පූර්ණ වුණා නම් එයා ප්‍රාණ ධාත අකුසල කර්ම සිද්ධ කරනවා. ඒ කියන්නේ සීමාව පැනලා. ඒ කියන්නේ ශික්ෂා ඵලය කැඩිලා. මෙන්න මේ වගේ අනිත් ශික්ෂා ඵල ටික මේ වගේමයි. ඉතින් මෙන්න මේ වගේ දැකලා අවබෝධයක් තුළින් ශික්ෂාව රකින්නවා නම් සීලය රැක ගන්න උත්සාහ කරනවා නම් අන්න එයා තමයි නිවැරදිවම සීලය ආරක්ෂා කරන්නේ. මොකද ශික්ෂා පද කියන්නේ සමාදන් වෙනවා. දැන් අපි කියනකොට සමාදන් වෙනවා. ඒක මේ එවලදී සමාදන් වෙලා අත්හරින එක නෙමෙයි. ඒකනේ සීලය කියලා කියන්නේ. සීලය කියලා කියන්නේ ඒ වැරද්ද නැවත කරන්නට ඒ කියන්නේ අපිටම ප්‍රාණ ධාත අකුසලයේ නොකරන්නට අපි පුරුදු කරනවා කියලා. අපේ සිතෙන් හැමදේකටම මූලික වෙන්නේ. ඒ නිසා අපි සිත පුරුදු කරලා මේ අකුසලෙන් නැති දෙන්න. අකුසලෙන් නැති දෙන්න සිත පුරුදු කරනවා. කය පුරුදු කරනවා. ඒක තමයි ශික්ෂාව කියන්නේ. ඉතින් මේ ශික්ෂාව රකින්න නම් නිරදිය. සිහියෙන් ඉන්න ඕනේ. සිහිය නැතුව ගමන් ඔය ශික්ෂාව දෙකක් නැහැ. ඔක්කොම නැතිලා යනවා. සිහිය නැතුව ගමන්. මොකද සත්‍යයක් මරන්නම අඥානයි. ඉන්පා උත්සාහ කරන්නේ. සත්‍යයේ පුරට හිතන්න එපා. මේ උපසත්‍ය කියලා. පුංචි කොහොමද හැම සත්‍යයකම. බලන්න අටකාරේ කට්ටිය කියනවා දැන් මතුරු මරන්නේ නැහැ. හැබැයි ඔක්කොම කියලා මතුරු වලට මං ගහන්නේ. සමහර අය කියනවා දන්නේම නෑ ඒකට වදිනවා කියලා. ඇයි දන්නේ නැත්තේ? එයා ඒකෙන් එසට ඇවිල්ලා. දන්නේත් නෑ මරනවා කියලා. බලන්න පුදුම අකුසලයක් ඒක. ඒක නිසා මේ සීලය විඳිනවා සිහිය නැත්තම්. සිහිය නැතුව තමයි මේ සීලය විඳිනවා. ඒක නිසා මුලාකාරව සිහියෙන් යුතුව සීලය රකින්න ඕනේ. ඉතින් මෙන්න මේ සීමාව තමයි සීලය. මහා මුහුද තුළ සීමාවක් තිබුණා ඒ තමයි ඉවර. ඒ වගේම තමයි මේ ධර්මයේ තුළ සීමාවක් තියෙනවා ඒ තමයි සීලය. ඒ සීලය කියන්නේ ඒ තමයි දෙවෙනි ආශ්‍රයයක් දුක කාරණාව. ඊළඟ තුන්වෙනි ආශ්‍රයයක් දුක කාරණාව මොකක්ද? අන්නේක ශීර්ෂ වැදගත් එක. තුන්වෙනි එක කියනවා මේ මහා මුහුද තුළ මලකුණු තියාගත්තේ නැහැ. මලකුණු තියාගන්නේ ඔක්කොම සරලා දෙරට කියලා දානවා. පහරාද අන්නේ වගේ තමයි මගේ මේ ශාසනය තුළ මලකුණු නම් තියාගන්නේ නැහැ. බලන්න ඒ කියන්නේ ශාසනය කොයිතරම් පිළිසිතුද කියලා මොකක්ද කියලා බලන්න. ශාසනය තුළ මලකුණු නැහැ. ශාසනය තුළ මලකුණු නැහැ. මොකක්ද මලකුණු කියලා කියන්නේ? මෙන්න මෙහෙම විස්තර කරනවා. මලකුණු කියලා හඳුන්වනවා දුස්සීලයි. දුස්සීලයි හඳුන්වන්නේ මලකුණු කියලා. බලන්න සංඝයා ගැන කියනකොට කියනවා මෙහෙම දුස්සීලෝ නාම සංඝේ නැති සෝපාසකෝ පක්ඛේවතිතෝ හෝති කියලා. සංඝයා අතර දුස්සීල නැහැ. දුස්සීල ඉන්නේ උපාසකය අතර.
සංඝයාටයි දෙන්නේ. සංඝයා කියලා කියන්නේ ඉතාම පිළිසිදු පිරිසක්. ඒ පිළිසිදු පිරිසට දුස්සීලයි දෙන්නේ. සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා කරයි අයිති වෙන්නේ. කියනවා මෙන්න මේ වගේ දුස්සීල පුද්ගලයන් ඉන්නවා. ඔවුන්ගෙන් අසුචි läගිරෙනවා. හරියට කුණු ගොඩක් වගේ. එතරම් මේ දුස්සීල පිළිකුල්. මෙන්න මේ දුස්සීලේ මහමුද ඔසවාගෙන දෙරෙන් වලකුණු තියනවා වගේ මේ ශාසනයෙන් ඈත් කරලා දානවා. අයින් කරලා දානවා. එහෙනම් බලන්න සීලය කොයිතරම් වැදගත්ද කියලා. සීමාව තමයි සීලය. ඒ සීලය නැතුව මේ පුණ්‍යයේ ආශ්‍රය අද්භූත කාරණා මොකද වෙන්නේ? එයා මලකුණක් බවට පත් වෙනවානේ. එහෙනම් මතක තියාගන්න සීලය කියන්නේ මොකක්ද කියන එක. සීලය නැත්නම් යා අසුචි වැගිරෙන මලකුණක්. අසුචි වැගිරෙන දුකද මමන මලකුණක්. ඒක නිසා සීලය වැදගත්. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ පුද්ගලයා දුස්සීල පුද්ගලයා මේ ශාසනය තුළ නැහැ. මේ මලකුණ ශාසනය තුළ නැහැ. ඒක නිසා මේ ශාසනය පිළිසුදුයි. ශාසනය පිළිසුදු නිසා මේකට දුක්සු ඇලුම් කරනවා, ආසා කරනවා. ඒක නිසා මේ තුළ හැසිරෙනවා. අන්තාව ලස්සනයි මේ ආශ්‍රය අද්භූත කාරණාව ධර්මයේ තුළ තියෙන පුදුම ලස්සනයි. කියනකොට උනත් අහනකොට උනත් පුදුමාකාර සත්‍යාවක් තියෙන්නේ මේ කාරණා අහනකොට. ඒ නිසා මේ හතරවෙනි ආශ්‍රය අද්භූත කාරණාව, තුන්වෙනි ආශ්‍රය අද්භූත කාරණාව ශාසනය තුළ මලකුණු තියාගන්නේ නැහැ. ශාසනය තුළ මලකුණු තියාගන්නේ නැහැ. අපි හිතමු මෙන්න මෙහෙම මුංචි උදාහරණයක් කියන්නම්. ඔන්න අපිට ඇහෙනවා, අපිට ආරංචි වෙනවා මෙන්න මෙහෙම එකක්. ඒ තමයි ඔය ආමුදුරේ දුෂ්වා දරකෝ පැරදි වැඩ කරමින් ජීවත් වෙනවා කියලා අපිට ආරංචි වෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? එයා පිළිපොළු කරනවා, එයා නින්දා කරනවා, අපහාස කරනවා. මේක හරිද? මේක වැරදි. ඇයි අපි මේ කාරණාව දන්නේ නැත්තේ? මොකද කාරණාව දන්නේ නැති හින්දා තමයි අපි එහෙම කරන්නේ. ඇයි? ශාසනය තුළ මලකුණු නැහැනේ. ඒක කියන්නේ මලකුණක්. ඇයි ඉතින් අපි මලකුණක් පස්සේ යන්නේ? මලකුණගේ දේවල් කියන්නේ ඒකයි. ඒ මලකුණ ඒක අපිට වැදගත් නෙමෙයි. අපි මලකුණක් නොවි ශාසනයට යන්න ඕනේ. ඒකයි තේරුම් ගන්න ඕනේ. මෙතනදී හැම කෙනෙක්ම ඔයගේ වැඩ කරන්නේ මේ කාරණා ගන්න දෙන්න. දන්නවා. ඒ උනාට වැඩක් නැහැ. දැනගෙන හිටියට ඒක සිහියෙන් දෙන්නේ. සිහිය පොළේ නැහැ. අනේකයි වැදගත් වෙන්නේ. මේවා යමක් අහනකොටම මේ කරුණු මතක් වෙන්න ඕනේ. අහනකොටම හිතන්න ඕනේ මෙන්න මලකුණා. එයා මේ මහමුහුද තුළ නැහැ. එයා හරියට ඔසවල වැඩලට ගිහින් දානවා. අපි මොකද එයා පස්සේ දෙලකට යන්නේ? අපි ගැඹුරට යනවා. ඒ කියන්නේ ශාස්ත්‍රීය කියන්නේ ධර්ම අවබෝධය කරා. ඒක පුරුදු වෙන්න ඕනේ. එහෙනකොට මෙහෙම සිතලා අර කොරෝන සිතිවිල්ලක් හැදලා දාන්න ඕනේ. මේ තමයි තුන්වෙනි ආචාර්ය පුරුදු කාරණාව. මේ ශාසනය තුළ මලකුණු තියාගන්නේ නැහැ. දුස්සීල පිස් නැහැ. හතරවෙනි කාරණාව තියෙනවා. පහළාද මහා නදීරු, ඒ කියන්නේ ගංගා, යමුනා, අතිරවතී, සරසෝ, මහී කියලා පංච මහා ගංගා මේ මහ මුහුදට වැටෙනවා. නම් අතහැරලා මහ මුහුදට වැටුණාට පස්සේ
එකම එක නමයි. මේ මහා මුහුද කියන නම විතරයි. පහරාට අන්නේ වගේ තමයි. මගේ ශාසනය මේ ශාසනයට නොයේ කුලවලය පැවිදිනවා. කොහොමද පැවිදෙන්නේ? අනක කියනවා මෙහෙම. අදාරස්මා අනගාරයන් පබ්බචිත්තා ජහන්ති. අනගාරයෝ අදාරස්මා ගිහිගෙන් ගිප්පිනා. ගිහිගෙන් ගිප්පිනා. අනගාරයන් ඒ කියන්නේ මේ අනගාරියෝ ධර්මාවබෝධයේ පිස ගමන් කරන මේ ශාසනයට ඇතුළත් වෙනවා. පැවිදිකමටපත් වෙනවා. කවුරුනේ පිළිස් අතර ශාස්ත්‍රීය එක් කොටසක් බ්‍රාහ්මණ වෛශ්‍ය සුත්‍ර මේ ඉන්දියාවේ තිබුණ කුල අතර අදට ඉන්දියාවේ කුල අතර තියෙනවා. කුලයේ ඉන්දියාවේ දෙවිලාට භාවිතා වෙනවා. හැබැයි ශාසනයට මේ කුලයේ දෙකක් දෙන්නේ නැහැ. මොනක කුලයෙන් ඇවිල්ලා පැවිදි වුණා. ඔය පුංචි ලස්සන විස්තරයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන ඉස්සර දවසේ සිහින දකින්නවානේ. ඒ සිහිනයට කියනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට සත්‍යයෙන් ඇහිලා ඒ කියන්නේ නොයපාගේ සත්‍යය ඇහිලා බුදුරජාණන් වහන්සේගේ පාමුල වැදිලා වැටෙනවා කුරුල්ලන් වගේ. අන්න ඒ වගේ තමයි මේ කුල සතරෙන් ඒ සිහිනේ කිව්වේ මේ කුල සතරෙන් ඇවිල්ලා පැවිදිනවා. එක කුලයක නෙමෙයි. මේ කුල සතරෙන් ඇවිල්ලා පැවිදිනවා. හැබැයි පැවිදුණාට පස්සේ මෙයා ධාත්මන කෙනෙක්, මෙයා සුද්ධ කෙනෙක් මේක වෙන් කරන්නේ නැහැ. පැවිදුණාට පස්සේ එකම එක තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. මොකද්ද? ශ්‍රමණ සාක්‍ය පුත්‍ර. ශ්‍රමණ සාක්‍ය පුත්‍ර කියන නම විතරයි ඒ අයට භාවිතා වෙන්නේ. සාක්‍ය පුත්‍ර කියන නම විතරයි භාවිතා වෙන්නේ. ඒක නිසා මේ ගංගා යමුනා අජරති සරබු මහේ කියන පංච මහා ගංගා මහමුදට වැටුණා. නම්ත කටහැර මහමුදට වැටෙනවා. එකම එක නමයි මේ මහමුද කියන නම විතරයි. සම්පූර්ණ ශාසනයේ දෙමයි මේ කුලවලයි ඇවිදිනවා. හැබැයි එකම එක නමයි ඒ තමයි ශ්‍රමණ සාක්‍ය පුත්‍ර කියන නම. දැන් කාරණා දියකවද හතරයි. ඊළඟ පස්වෙනි කාරණාව. පස්වෙනි කාරණාව තමයි පහරාද කිව්වනේ මහ මුහුදට ගංගා වැටෙනවා, වැස්ස වැටෙනවා. හැබැයි මහ මුහුදේ වතුර අඩු වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියන පහරාද මගේ ධර්මයත් එහෙමයි. මේකෙත් අඩුවීමක් වැඩිවීමක් නැහැ. ඒ කියන්නේ මේ ශාසනය ගොඩාක් අය පැවිදිනවා. පැවිදිලා ඒකල තමයි අවබෝධය කරනවා. ඒ කියන්නේ නිවන් දකිනවා. ඔච්චර නිවන් දැක්කා. නිවන අඩු වෙන්නේ නැහැ. වැඩි වෙන්නේ නැහැ. මෙතන සීමාවක් කියලා නිවනට නැහැ. මෙතනයි යන්නේ කියලා එහෙම නැහැ. කොයිතරම් නිවන් දැක්කත් ඒ කියන්නේ ශාසනය පැවිදිලා නිවනටලා සම්බුද්ධ ශ්‍රාවකයන් කොයිතරම් නිවන් දැක්කත් ඒ කිසිම කෙනෙක් ඒ කිසිම මොහොතක මේ නිවන අඩුවීමකුත් නැහැ, වැඩිවීමකුත් නැහැ පහරාද කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. නිවන අඩුවීමක් වැඩිවීමක් නැහැ. ඕනතරම් නිවන් දකින්න පුළුවන්. ඊළඟ හයවෙනි කාරණාව තමයි පහරාද මහමුද එකම එක රසයයි. ඒ මුළු රසය විතරයි. මගේ ශාසනයේ එකම එක රසයයි කියන්නේ ඒ විමුක්ති රසය විතරයි.
විමුක්ති රසය විතරයි. විමුක්තිය කියන්නේ දුකින් නිදහස් වීම. දුකින් නිදහස් වීම තමයි විමුක්තිය කියලා කියන්නේ. නිවනටපත් වූ කෙනා නිවන් රසය විඳින අතරයි. විමුක්ති රසය විඳින අතරයි. වෙන රසයක් යන්නේ නැහැ. මේ දුක්ඛින් එයා නිදහස් වෙන බව එයා දැනගෙන ප්‍රීතියටපත් වෙනවා. ඒ නිවන භුක්ති විඳිනවා. පළවෙනියෙන් එයා නිවන භුක්ති විඳින්නේ කොහොමද? සෝවාන් ඵලයටපත් වෙන තමයි. එයා නිවන විඳිනවා. නිවන භුක්ති විඳිනවා. ඊළඟට සකදාගාමී ඵලයටපත් වෙනවා. අනාගාමී ඵලයටපත් වෙනවා. සම්පූර්ණයෙන් එයා නිවන භුක්ති විඳින්නේ ආරිහත්ත්වයටපත් වූ දිනක. එයා එදින මේ නිවන භුක්ති විඳිනවා. විමුක්ති රසය විඳිනවා. එනම් මේ ශාසනයේ ප්‍රේතමක රසයයි ඒ විමුක්ති රසය විතරයි. ඊළඟට හත්වෙනි ආශ්චර්යයක් වූ කාරණාව මේ ධර්මයේ තුල තියෙනවා. පහරාද මේ මහාමුද තුල තියෙනවානේ මැරි ඒ වගේම පවරු මේකේ මුතු ගන්න දෙදී මේ කොහොමද තියෙනවා. පහරාද අන්න ඒ වගේ තමයි. මගේ ශාසනයේ තියෙන ඊටත් වඩා වටිනා වස්තු. ශාසනයේ තියෙන ඊටත් වඩා වටිනා වස්තු. මොනවාද මේ වස්තු? බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ වස්තු ටික මේකට එක නමක් කියනවා. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම. මේ තමයි ශාසනයේ තියෙන වටිනාම වස්තුව. ඒක විස්තර කරනවා මෙහෙම. මොනවද මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම? සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදානයේ, සතර උපාද, පංච බල, පංච ඉන්ද්‍රිය, සත්‍ය දුක්ඛංග, ආරෂ්ඨාංගික මාර්ගය. මේ තමයි ශාසනයේ තුල තියෙන වටිනාම සම්පත. වටිනාම සම්පත තමයි මේක. හැම කෙනෙක් විසින්ම ලබාගත යුතු දේවල් ටික. හැම කෙනෙක් විසින්ම දැකිය යුතු දේවල් මේක දැකිය යුතුයි. සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් දෙවිය යුතුයි අනිවාර්යයෙන්ම. මහා මොහොත තුළ වටිනා වස්තු තියෙනවා. ඒකත් වඩා වටිනා වස්තු මේ ධර්මයේ තුළ තියෙනවා. ඒ තමයි සත්‍ය බෝධිපාක්ෂික ධර්ම. ඒ තමයි අත්‍යවශ්‍යම කාරණාව. ඊළඟට අවසාන මේ ශාසනයේ තියෙන අවසාන ආශ්චර්යපූර්ණ කාරණාව අටවෙනි එක. මහා මුදල් විශාල සතුන් ආවාසයක් දෙවිදින්ගල එයාගේ විශාල ශරීරයේ තියෙන සත්‍යයෙන් අසුරයෙන් නාගයෙන් දහාන්තරයෙන් නපුරුතන ආවාසය. අන්නේ ඒ වගේ තමයි පහරාද මගේ ශාසනය ආවාසය. කාටද? සෝවාන් මාර්ගයේ ගමන් කරන කියන අයට ආවාසය. සෝවාන් මාර්ගයේ ගමන් කරන කියන කොටසට අපි ඔක්කොම ඇතුළත් වෙනවා. මොකද අපි කෙසේම උත්සාහ කරන්නේ සෝවාන් වෙන්න. ඒ ධර්ම අවබෝධය ලබන්නේ පරම මාර්ගයේ සෝවාන් ඵලයේ. සෝවාන් මාර්ගයේ කියනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම අවබෝධය නොකරපු හැම ශ්‍රාවකයෙක්ම ගමන් කරන්නේ සෝවාන් මාර්ගයේ. ඉතින් සෝවාන් මාර්ගය තමයි අපි ගමන් කරන්නේ. එහෙනම් මේ ධර්මය අපිට අවශ්‍යයි. අපිට වාසය කරන්නේ මේ ධර්මයේ තුල. ඊළඟ සෝවාන් ඵලයටපත් වෙලා වාසය කරන්නේ මේ ධර්මයේ තුල. සකදාගාමී මාර්ගයට ගමන් කරන අය වාසය කරන්නේ මේ ධර්මයේ තුල. සකදාගාමී ඵලයටපත් වුණ අය වාසය කරන්නේ මේ ධර්මයේ තුල. ඊළඟට අනාගාමී මාර්ගයේ ගමන් කරන අය අනාගාමී ඵලය සාක්ෂාත් කර ගැනීම පිණිස වාසය කරන්නේ
කාරණා 8. මෙන්න මේ කාරණා 8 දෙක තමයි වික්ෂුහු මේ ශාසනයේ දාස කරන්නේ මේ ශාසනයට ඇලුම් කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. මේ තමයි පහාරාද සූත්‍රය. ඉතින් ඇත්තටම දේශන කාලෙදී අපි මෙතනයි සූත්‍ර දේශනාවක් විදිහට තියාගන්නේ. අපි සංස්කාරයේදී වෙනම සූත්‍ර දේශනාවක් තමයි ඉගෙන ගන්නේ. ඉතින් දේශන කාලේ අපිට වටිනා සූත්‍ර දේශනාවක් සාකච්ඡා කළේ. ඒ තමයි පහාරාද සූත්‍රය. පහාරාද සූත්‍රය කියන්නේ අපි හැම දිනකටම වැදගත්ම වූ සූත්‍ර දේශනාවක්. ඉතින් ධර්මාෂ්ටක නාම සංසදාන බලය අපිට මේ තුන් සම්මා සම්බුද්ධ ශාසනය තුළම ලෝකෝත්තර අජරාමරමා මහ නිවන් සුව පිණිසම උපකාර වේවා සියලස්සාතු කියලා ප්‍රාර්ථනා පිළිතුරු. හොඳයි අපි දැන් මේ සූදානම අපේ භාවනා වැඩසටහන ආරම්භ කිරීමට